ආරක්ෂිත ගෘහ තුල වගාව. ආරක්ෂිත ගෘහයක් කියලා කියන්නේ පාලිත පරිසර තත්ත්වයක්. එතකොට පාලිත පරිසර තත්ත්වයක් තුල භෝග වගාව කියලා කියනකොට ඒ භෝගය වගා කරන්න මාධ්‍ය, ඒ කියන්නේ මුල් තියෙන කොටස සහ ගහේ වායව කොටස තියෙන පරිසරය අතිශය වැදගත් වෙනවා. ඉතින් මේ පාලිත පරිසර තත්ත්වය යටතේ භෝග වගාවේදී මේ මාධ්‍ය සහ යගේ වායෝ පරිසරය යන කොටස් දෙකම පාලනයට යටත්ව වගා කටයුතු කිරීම තමයි සිද්ධ කරන්නේ. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදියට භෝගවල අස්වැන්න ප්‍රමාණාත්මකව ගුණාත්මකව වගේ වැඩි දියුණු තත්ත්වයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ යටතේ වගා කිරීමේ වැදගත්කම් බොහොමයක් තියෙනවා. ඒ තමයි පරිසරයේ අහිතකර කාලගුණික තත්ත්ව තියෙනවා නම්, විශේෂයෙන්ම අධික වර්ෂාපතන, අධික සුළඟ, සූර්යාලෝකය වගේ තත්ත්ව තියෙනවා නම් ඒකේ පරිබාහිරව අපිට වගා කරන්න පුළුවන්. ඒ වගේම තමයි භෝගවල අපි දන්නවා පළහට ගන්න වාරයක් අවාරයක් කියලා එකක් තියෙනවා. මොකද පරිසරයේ තත්ත්වයන් එක්ක තමයි ඒක තීරණය වෙන්නේ. හැබැයි මේ ආරක්ෂිත ගෘහ තුල අපි ඒ පරිසර තත්ත්වයන් අපිට ඕන විදිහට පාලනය කරන්න හැකියාව තියෙන නිසා වාරයක් අවාරයක් නැතුව භෝග නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේක ආරක්ෂිත තත්ත්වයට තියෙන නිසා එලි මහනේ තියෙන තරම් රෝග හා පලිබෝධ මේ ශාකවලට වැළඳීමක් සිද්ධ වෙන්නේ නැහැ. රෝග හා පලිබෝධ නැහැ කියලා කියන්නේ ඒක වෙනුවෙන් භාවිතා කරන්න තියෙන රසායනික ද්‍රව්‍ය අවමයි. ඒ වගේම තමයි මේ ගෘහය ඇතුලේ ඉහළ පැළ ඝනත්වයක්, ඒ කියන්නේ ඒකක වර්ගඵලයක් තුල වැඩි පැළ සංඛ්‍යාවක් අපිට පිහිටුවාගෙන අස්වනු ලබා ගන්න පුළුවන් නිසා ඉහළ අස්වනු මට්ටමකට යන්න පුළුවන්. ඒ වගේම පොහොර, ජලය වගේ දේවල් එකම පද්ධතියක් ඔස්සේ මේ ගස්වලට යොමු කරන්න පුළුවන්, විශේෂයෙන්ම බිඳු ජල සම්පාදන පද්ධති වගේ දේවල් වලින්. ඒ නිසා ඒ සඳහා වැය වෙන ශ්‍රමය සහ ධනය ඉතිරි කරගන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේකෙදි භාවිතා කරන්නේ ග්‍රෝ බෑග්ස්, එහෙම නැත්නම් පැකට්ස් වල වගේ තමයි වගා කරන්නේ. ඒ නිසා පාංශු ඝාතනයක් වගේ දේවල් සිද්ධ වෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක් අඩුයි. යෙදවුම් භාවිතය අවම නිසා. යෙදවුම් කියලා මේ අදහස් කරන්නේ පලිබෝධනාශක, රසායනික ද්‍රව්‍ය, ඒ වගේ දේවල් භාවිතය අඩු නිසා කාර්යක්ෂමතාවය ඉහළයි. ඒ වගේම තමයි හොඳ ගුණාත්මක අස්වැන්නක් මේ හරහා ලැබෙන නිසා හොඳ වෙළඳපොළ ඉල්ලුමක් සහ මිලක් අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉලක්කගත වාණිජ්‍ය කෘෂිකාර්මාන්තයට යොමු කරන්නත් අපිට මේ ක්‍රමවේදය වඩාත් වැදගත්. ඉලක්කගත කියලා මෙතනදී අදහස් කරේ අපි ටාගට් කරන ඕන සුපර් මාකට් වලට දාන්න. ඒක සාමාන්‍ය විදිහට හදලා හරියන්නේ නැහැ. ඉහළ ගුණාත්මකයෙන් හදන්න ඕනේ. ඉතින් ඒ වැඩේට ගැළපෙන විදිහට අපිට මේ ගෘහයන් තුල වගා කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම තමයි සාම්ප්‍රදායික ක්‍රමයන් භාවිතා කරනවට වැඩිය තවන් වගේ දේවල් හදන්න මේ ගෘහයන් තුල විවිධ ක්‍රමවේදයන් භාවිතා කරන්න පුළුවන් නිසා ලැබෙන භෝගවල ගුණාත්මය වැඩි. ඒ වගේම මේ කාරණාවේදී අපි මනා භූමි කළමනාකරණයක්, ඒ කියන්නේ ඒ අදාළ භූමියේ අපිට අවශ්‍ය විදියට පොලිටනල් අදාළ විදියට සකස් කරගෙන මේ වැඩේ කරන්න පුළුවන් නිසා හොඳ ඵලදායීතාවයක් අදාළ භූමියෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකෙදි ඉහළ තාක්ෂණයන් භාවිතා කරමින් මේ වගා කටයුතු කරන නිසා ගොවිතැනට අකමැති තරුණ පරම්පරාව මේ වෙත යොමු කර ගැනීමේ හැකියාව තියෙනවා.